ඉංග්‍රීසි වල වචන කීයක් විතර ඇද්ද? ඉංග්‍රීසි වල සාමාන්‍ය වචන කීයක් විතර ඇද්ද? දැන් ඊට කලින් අපි බලන්න ඕනේ සිංහල භාෂාවේ වචන කීයක් විතර තියෙනවද? සිංහල වල සම්පූර්ණ වචන කීයක් විතර තියෙනවද කවුද දන්නේ? නිකන් අනුමාන කරන්න පුළුවන් මෙච්චරක් විතර ඇති. හැබැයි අපි දන්නේ සිංහල භාෂාවේ හරියටම වචන කීයක් තියෙනවද කියලා. එහෙමයි කියලා අපි දැන් සිංහල කතා කරන්නේ නැද්ද? ආ අපිට හුඟට සිංහල කතා කරන්න පුළුවන් නේ. ලියන්න පුළුවන්, කියවන්න පුළුවන්. ඕනම කෙනෙක්ට තේරෙන විදිහට සුද්ධ සිංහලයි ඕන සිංහලක් අපිට කතා කරන්න පුළුවන්. එතකොට අපි සිංහල වල නීති දන්නවද? අපි ඉංග්‍රීසි වලින් rules, grammar rules ව්‍යාකරණ නීති සිංහල වල තියෙන ඒවා දන්නවද? පහවසර ළමයෙක් දන්නවා, O level ළමයෙක් දන්නවා, A level ළමයෙක් දන්නවා. එතනින් පස්සේ ඊට එහයින් ඊට පස්සේ ඉන්න කට්ටිය දන්නවද මේ සිංහල නීති? ඒ කියන්නේ ගොඩාක් දන්නවද? අර ඉස්කෝලේ ඉගෙන ගත්ත ටික දන්නවා. සමස්ත නීති ඔක්කොම දන්නවද සිංහල? කතා කරද්දී නීති දාලාද කතා කරන්නේ? මම පන්සල් ගියෙමි. එහෙමද කතා කරන්නේ නැත්නම් අපි කතා කරන බලන්නකොනේ. ව්‍යාකරණ කොටසයි මේ කතා කරන කොටසයි නිකන් අහසට පොළොව වගේ වෙනස් ගොඩක් තැන්වලදී. අපි වචන ඔක්කොම දන්නෙත් නෑ. හරියට බැලුවොත් අපි සිංහල මව් භාෂාව වුණාට සිංහල ගැන ලොකු දැනුමක් නෑනේ ව්‍යාකරණ මට්ටමේ. එහෙම දැනුමක් නෑ. හැබැයි අපිට තරම් සිංහල කාටවත් කතා කරන්නත් බෑ. රයිට්. ඉතින් ඕකම තමයි ඉංග්‍රීසි වල තියෙන කතාව. හරිද? ඔයාලා මුලින්ම කරන්න යන්නේ ඉංග්‍රීසි වල ව්‍යාකරණ ටික අරගෙන පොත්වල ලියලා ඔයාලට ඕනේ ඉස්සෙල්ලාම ඉංග්‍රීසි වල තියෙන සියලුම දේවල් දැනගෙන පස්සේ කතා කරනවා. ඒකට තමයි එන්නේ. ඔයාලා ඔක්කොම එහෙමයි ගොඩක් අය. ඉස්සෙල්ලාම ඉංග්‍රීසි ඔක්කොම දැනගන්න ඕනේ. පස්සේ තමයි කතා කරන්නේ. ඉතින් මැරණකම්වත් ඒක කරන්න වෙන්නේ නැහැ. හරි. ඉංග්‍රීසි වචන දැන් සිංහල වචන දන්නේ නැහනේ. සිංහල වචන ගත්තාම වෛද්‍ය විද්‍යාවේදී වෙන වචන. ගණිතයේදී වෙන වෙන වචන තියෙනවා. සාහිත්‍යයේදී වෙන වෙන වචන. ওই වචන ඔක්කොම අපි දන්නේ නැහැ. හැබැයි අපිට උත්තර කතා කරන්න පුළුවන් සිංහල. ඉතින් ඉංග්‍රීසි වලදීත් ඕක කොහොමද? ඉංග්‍රීසි වලදීත් හැම වචනයක්ම දැනගන්න ඕනේ නෑ. එහෙම දන්න කවුරුත් නෑ හැම වචනයක්ම. මේ එදිනදා ජීවිතයේදී අපේ වැඩ කටයුතු කරගන්න මේක sannivedanaya කරන්න අපි ගන්න මේ ටූල් එකක්නේ. කමියුනිකේට් කරන්න ගන්න ටූල් එකක්. එතකොට මේ ටූල් එකේදී භාෂාව කියන එක ගත්තාම හැම එකම දැනගෙන ඔක්කොම දැනගෙන ඉඳලා කතා කරන්න බෑ. ඒක වෙන වැඩක්.